guys. කොහමද එහෙනම් අදත් අපි ආව ඔන්න අද අපි යන්න හිතන් ඉන්න ඉඟුරගල කියන තැනටයි. ඒක පීඩා තියෙන පොළොන්නරු ප්‍රදේශයේ වැඩි විස්තර උඩින් කතා කරමු. හරි ඔන්න ඉතින් අපි ප්ලේස් එකට ආවා. මෙතන තමයි අපි කිව්ව ප්ලේස් එක. ඊටු ටික මෙයා විස්තර කරා. ඔව් මේකේ දැන් ගොඩක් තියෙනවා. මෙයා කිව්ව විදිහට දැන් ගොඩක් තියෙනවා මෙතන. එතනින් එකක් තමයි නෙළුම් විල කියන්නේ. මේ කලුක තමයි මේ නෙළුම් විල තියෙන්නේ. ඉන්නක වෙන්නන්න. බහලා නෙළුම් මලක් කල්ලා වෙන්නන්න. හැබැයි මේ මැදරෙන්න බෑ. අර අයින එකත් කල්ලා වෙන්න. මැදරගෙන කඩුවා කැදුවා හරිද? මේ මැදට යන්න බෑ. ඒක ගැඹුරුයි ටිකක් අර අතන ගල්පොත්ත තිබ්බා. ඒකයි මේ කල්ලා වෙන්නේ. අපි දැන් මෙතන කිව්වා වගේ තම් ගොඩක් ඒකත් බලමු. Yun na piatan sir. Yang guys semua. No. Apa nilai kerja kamu ni kadang kayak ada. බලන්න මේ වටේ view එක. දැක්කම සිත ඇද ගන්නවා. දැන් අපි අර කඩපු නෙළුම් වල පූජා කරන්න යන්නේ. දැන් මේමයි පුංචි හේසක් තියෙනවා. දැන් මේකේ පිළිම නෑ. පිළිමක් තියනවලු. හම්බෙලා මම දැක්කා. හරි. නම් පූජා කරමු. හරි පූජා කරා චෝදි පිළිමක් තියෙන්නේ. හරි. දැන් පුංචි දා කියන්නේ. මෙයා අපේ දෙවෙනි බ්ලොක් එකේ ආපු අලුත් එක්කෙනෙක්. හරිද? මෙයා දැන් හැම වීඩියෝ එකකින්ම අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු. හරි. දැන් අපි මෙතන බලුවනේ. හරිද? දැන් අපි මෙතන තව චූත දෙයක් බලන් තියෙනවා. එන්නෝ. අර පැත්තේ තියෙනවා පට්ටම විව කර. අඟඳු ගායවල් වලින්. අපි දැන් එතන බලමු ගෙන්නු. විව කල පේන්නේ නැතිේ පොඩ්ඩක්. හොරා ලං කළ වෙන්න. සූම් කළ වෙන්න. ඔව්. එනවා දිව්ව. ඕල්ද ඈතින් පේනවා තියාන් අර කන්දේ සිග්නල් ගන්න. මේ කණුවක් තියෙනවා. ඔව් ඊට මෙහෙන් බිල්ඩින් ගොඩක් තියෙන්නේ අපේ හිඟුරාගොඩ තවම. අපේ යාළුවා එනවා. අර එහා පැත්තෙන් අර පේන්නේ අපි අර සිග්නල් කණුවක් එක්ක පේන්නේ CIC එක. මෙතන මේ ලොකු බිල්ඩින් 4-5ක් පේන්නේ හදර ඉස්කෝලේ. මේ තමයි අපේ වෙල්ල අය. හරි. දැන් මං කියවනේ මේක දැන් කීපයක් බලන් තියෙනවා. දැන් අපි දැන් දෙකක් පල්ලි ඉවරයි. මේකයි නෙළුම් කුකුණයි. හරිද? දැන් අපි යමු මෙතන තියෙන ඔලිපද කියලා තැන. දැන් එතෙන්ටත් යන්කෝ. මෙහෙන් අපි යාළුවෝ සෙරප්පු දිනුවා. අනිත් සෙරප්පු ගා. කිව්වා අපි
අපි පුංචි දා කම්බුනා කරලා වෙන්නන්නේ. මෙව්වද කියන්නේ මේ අම්මලා ගැතර කිව්වොත් දන්නේ මෙව්වා මේ අපේ අම්මලා කියලා තියෙනවා මෙව්වා කෑවොත් එහෙම කහනවා කියලා. එහෙනම් අපි මෙව්වා විහි කරමු. එහෙනම් දැන් අපි යන් අලි බලන්න. මේ ඉන්නේ අපේ ගමේ ඉන්න වඳුරු යන පැරණි මිතුරෝ. අතරක් තින්න ඒ. ඔය අලි බඩු අලි බඩ ඇරදී. දැන් අංගුර අතන් තිබ්බ. ඊ නෝ. හරි. ඕන් එන අපි අලි බඩ ආවා. මේ තියෙන්නේ. පොඩ්ඩක් අපි ආව හින්දා වඳුරු සෙට් එක කලබල වුණා. අවුලන්නේ. මේ තියෙන අලි බඩ. මේක අලි බඩ කියන්නේ දැන් මේ ගහෙන් වැහිලා තියෙන්නේ. ආවර මේ අර ටිකක් අපි පල්ලෙහාට යමු. හරිය. ඒ හරිය. දැන් අපි දැන් මෙයා වීඩියෝ කරන එක අපි දැන් පල්ලෙහාට බහිමු වෙන්න. එහෙනම් අපි ආයි ඔන්න මේ ගණී වගේ එකලක් වඳුරෝ එනවද අර මේ අපි පුලා චාලු මේ වඳුරු ටික කවුන්ට් කරනවා පොඩ්ඩක් ගණන් ගන්න එපා. අපි එන තවතරක් තියෙනවා මේකේ යෝධ පාදයක් තියෙනවා. අපි එන එතන සෙට් කරමු. හරි. ඕන් එන අපි ආවෙන යෝධ පාද ගාව තමයි අපි යන්නේ ඉතින්. අපිට දැන් පුංචි දෙයක් හම්බුණා. හරිද? මේ මොකක් හම්බුනේ මෙතන තියෙන්නේ වෙන්නේ. අර මේක ඒ නුක ගහේ පතක් ගිහිල්ලා තියෙනවා. ඊට අපි ආලුව දෙන්නෙක් නලිමත් එක ගහ. සෙරප් දෙක අතේ තියාගෙන එන්නක වෙන්නනේ පතක් අච්චිලා. मैं बाढ़ में थी पातक जा दिया क्या पातक जा दिया मैं खाला अपना दिया दन ओ मां පොඩ වයින්ලක් බෑ වගේ. අයියෝ නගලා පයින්නා පෙරහා. दोस्त बाय बाय हो गया थी පල්ලෙහා උල්පතක් තියෙන පිළිගන්නේ. එන්න අපිට පුංචි දෙයක් හම්බුණා පල්ලෙහා උල්පතක් තියෙනවා ගොම ඉදුලා අපි දැන් ඒක බලන්න එන්න අපි යන ඇතන සෙට් කරමු බෙනා වැහිව උල්පත් නෙවෙයි කියලා හොඳම ගන්න හරි දැන් අපි ආවා මේ වඳුරු ටික බලාගෙන උල්පතකුත් බලාගෙන වැඩි විස්තර නැතුව අපි යන් එන යෝධ පාදේ ළඟට. එහෙනම් ගිහලා හම්බෙමු. ඕන් එහෙනම් අපි දැන් නගින්න යද්දි අපිට මේ ගල ඉස්සර තිබිලා තියෙනවා මේ අන් අර ගෙදරක් තියෙනවා. හරිද? දැන් අන් අර ගෙදර වෙනකන් තිබිලා තියෙනවා ගල. හරිද? දැන් ඔම මේ අඩුපු සලකුණු තමයි මේ තියෙන්නේ. අර මට දැන් මේක උඩ නගින්න බෑ. මෙතන උල්පතක් ඇවිල්ලා තියෙනවා මේ. දැන් නගින්න බෑ. මම මේක කියලා පෙන්නන්න. රාත්නොත් තමයි උඹකත් සමකලා වෙන්නේ. මේ අපේ කවුන්දියාලෝ පෙන්නන්න එන්න අපිට. අන්න කලබු ලකුණු. මෙතන වගේ තියෙනවා. මෙහෙමයි.
අර දෙයින් එක මේ ගල් දානවා. අපි දැන් යාද ගිහිලා පාරම උගන්න. දැන් ගයිස් පොඩ්ඩක් අවුවයි. මේ තියෙන්නේ අපි කියෝ යෝධ පාරේ. ඒකට යෝධ පාරේ කියලා නම තැයලා තින්නේ මේක. කකුලක් වගේ ඇඟිලි 1 2 3 4ක් තියෙනවා පේන්නේ. ඇඟිලි තිබ්බා වගේ. ඒ හින්දා තමයි මේකට යෝධ පාරේ කියන්නේ. ඒ විස්තර ගන්න කියන මම ගන්න නෑ මේක ගැන පොඩ්ඩක්. ඇඟිලි කොහොමද තියලාද? ඔව්. තියනවාද? මෙතන එකද? 1 2 3 4 ආ මේ යටේ තියෙන ඇඟිල්ල කොහේ නෙවෙයි. මෙතන ඔව් මෙතන. දන්නේ යටින් යන්න වෙන්නේ. ඒදි පොඩ්ඩක් එහෙනම් බලුණා. ඒ නිසා මේ අපි ඉතින් මෙතනින් vlog එක ඉවර කරනවා. ආයේ vlog එකකින් එහෙනම් බ්ලොග් එක මෙතන ඉවරයි කිව්වනේ. එහෙනම් අපි සබ් එකක් තියගෙන මේක අවදානම් අන්න අපේ දැන් යාළුවෙක් ඉන්නේ ආ. කිතුල් නම නෙතුල් එහෙනම් අපි දැන් මෙතන ලොග් එක අවසන් කරනවා. නම නෙතුල් යාට කියන අපි කිතුල් කියලා. මේ ලයික් පාරක් දාගෙන යන්න.